සුභාධර්මයේ අනපේක්ෂිත පෙරළි හමුවේ අපේ රට නැවතත් බරපතල දේශගුණික අභියෝගයකට මුහුණ දෙමින් සිටිනවා. ලෝක කාලගුණ විද්‍යාංශ අනුතුරුවන්ග වන්නේ මෙවරත් ප්‍රබල එල් නිනෝ තත්ත්වය අපේ කලාපයට දැඩි ලෙස බලපා ඇති බවයි. වත්මන් තත්ත්වය සහ ඉදිරි කාලගුණය මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණයත් සමගම ඉදිරි මාස කිහිපය තුළ උෂ්ණත්වය තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. විශේෂයෙන්ම කෘෂි කාර්මික කලාපවල ජලහිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින අතර අනෙක් අතට වසර අවසාන භාගයේදී හදිසි අධික වර්ෂාපතන සහ ගං අතුරු තත්ත්වයන් ඇතිවීමට මේ හරහා ඉඩකඩ විවර වී තිබෙනවා. කෘෂි කර්මාන්තයට සහ පරිසරයට වන බලපෑම මේ අපේ රටේ කෘෂි කර්මාන්තයට විශේෂයෙන්ම ඉදිරි මහා කන්නේ වගා කටයුතු වලට දැඩි ලෙස බලපාන්න පුළුවන්. ජලය අරපිරිමැස්මෙන් භාවිතාන්න කළොත් අපේ ආහාර සුරක්ෂිතතාවයට මෙන්ම පරිසර පද්ධති වලටත් එය දරාගත නොහැකි පහරක් වනු නිසැකයි. ස්වභාව ධර්මයේ මේ වෙනස්කම් අපට සම්පූර්ණයෙන්ම නවත්වීමට බැරි වුණත් ඒ සඳහා නිවැරදි පූර්ව සූදානම්කින් සිටීම අපේ අතේ. ජලය සහ විදුලිය අරපරිමැස්මෙන් පාවිච්චි කරමු. පරිසරය සුරකීමට අපේ දායකත්වය ලබා දෙමු. මේ පිළිබඳව ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. සුභාහන සමග එකතු වී සිටින ඔබට ස්තුතියි. මම සුරේෂ්. ඔබට සුබ දවසක්.